දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්න අපේ හැමෝම ආදරය කරන නිතර කතා බහට ලක් වෙන ඇය හරිම ලස්සනයි අද. දිනිදි කොහොමද විස්තර? thank you ලස්සනයි කිව්වට මුලින්ම. කොහොමද විස්තර? හොඳයි හොඳින් ඉන්නවා ඉතින්. අලුත් වැඩ එහෙම මොනවද තියෙන්නේ? අලුත් වැඩ ටිකක් ඉස්සරහට එන්න තියෙනවා. බලාගෙන ඉන්න. ඉංගියක් හරි ඕනෙමයි අදන. මූවි එකක් එන්න තියෙනවා. ඒකට තමයි මේ දවස්වල වැඩ. ඒත් කියනවා. දැන් අද දවස ගැන මොකද හිතන්නේ? රයිගම් ටෙලි අවෝඩ්ස් කියන්නේ අපි හැමෝටම කවුරු හරි අගයනවා නම් අපි කැමතිනේ. අපි කරන ඕනේ වැඩක් අපිව අගයනවා නම් කැමති. විශේෂයෙන් කලාකරුවන්ට යැගීම ලැබෙනවා කියන්නේ ඒක මාර වටින දෙයක් නේ. මං හිතන්නේ දිනිතියක්වත් මොකද හිතන්නේ ගැන? මෙහෙමයි දැන් ටෙලිනාට්‍ය මං හිතන්නේ 2024 වර්ෂයේ විකාශනය අවසන් වුණු ටෙලිනාට්‍ය මං හිතන්නේ 200ක් විතර ඇති. ඉතින් ඒ අතරින් මං හිතන්නේ මේ නොමිනේට් වෙලා ඉන්නේ නොමිනේට් වීමම ඇත්තටම භාග්යක්. ඉතින් මට ඇත්තටම සතුටුයි සහ මේ දන්නේ නැහැ මං තාම මොකටද මගේ කැටගරි එක මොකද කියලා මං දන්නේ නැහැ. මං ගිහිල්ලා බලලා ඇවිල්ලා ඔට කියන්න. හරි. ඉතින් කියන්නකෝ කොහොමද මේ ෆැමිලි ලයිෆ් එකේ එහෙම හස්බන්ඩ් එහෙම කොහොමද කොහොමද හස්බන්ඩ්? හස්බන්ඩ් ඉන්නවා. හස්බන්ඩ් ඉතින් සීට් එකයි දීලා තිබුණේ. ඒ නිසා ඇත්තටම එයා ආවවිල මම ඩ්‍රොප් කරලා එයා දැන් ඉඳී ඉවර වෙනකන්. ඔව් ඉතින් ආදරෙන් ඉන්නවනේ. ඔව්. ඇයි එහෙම නැද්ද? නෑ එහෙම වෙනවා. අර දෙන්නම එක්කෙනෙක් කියලා ඔප්පු කරන්න බලන්න. මං හිතන්නේ හැමෝම එහෙම තමයි වෙන්න ඕන. නේද? ඉතින් අපි මැරි කරන්නේ ඒකටනේ. නැත්තම් දෙන්නනේ දෙපැත්තකටලා ඉන්න ඕනේ. හරි එහෙනම් කියන විශ් කරනවා හැමදේම සාර්ථක වෙන්න අපිට තව අලුත් නිර්මාණ වලින් දැක ගන්න ලැබෙන්න කියලා විශ් කරනවා. Thank you so much darling.